හොඳයි පුතේ. ඇඩ්වාන්ස්ඩ් O level වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක කලින් වීඩියෝ එකේ පළවෙනි වීඩියෝ එකේ කතා කරා නේද ඩෝල්ටන්ගේ පරමාණුකවාදය කියලා එකක්. ඒකේ දෙවෙනි කරුණ බිඳ වැටෙන්න හේතුව තමයි අද දෙවෙනි වීඩියෝ එකකින් අපි කතා කරනවා කියලා කිව්වේ. හොඳයි. එතකොට පුතේ දෙවෙනි කරුණ මතකද බලන්න පොඩ්ඩක් මතක් කරලා ඩෝල්ටන්ගේ පරමාණුකවාදයේ ඒ කිව්වේ එකම මූලද්‍රව්‍ය තුල ඇති පරමාණු සියල්ලම සමයි වෙනස් මූලද්‍රව්‍ය දෙකක ඇති පරමාණු එකිනෙකට වෙනස්. ඔන්න ඔය කතාවක් කිව්වේ. හරි. දැන් මේ කතාව ඇත්තටම ඇත්තක්ද? ඔයගොල්ලන්ගේ දන්න මට්ටමින් මේක බොරුයි කියලා කියන්න පුළුවන් වුණනම් හරි මම එක වචනයක් කියන්නම් සමස්ථානික. සමස්ථානික සොයා ගැනීම සමගම තමයි ඔන්න දෙවෙනි කරුණ බිඳ වැටෙන්න පටන් ගත්තේ. එතනදී මම සමස්ථානික වලට යන්න කලින් පොඩ්ඩක් මම කියලා දෙන්නම් උසස් විදිහට කොහොමද මූලද්‍රව්‍ය පරමාණුවක් හරියටම අංකණය කරන්න කියලා, ලේබල් කරන්න කියලා. මම ගන්නම් මෙහෙම A කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා. A කියලා මූලද්‍රව්‍යයක්. එතකොට ඒකේ මෙන්න මෙහෙම මුළු හතරක් තියෙනවනේ. අන්නේ මුළු හතරේ අපිට ඕන දේවල් සඳහන් කරන්න බෑ. හැම වෙලාවෙම මෙන්න මේ කෙලවරේ දාන්නේ මේකේ මේ මූලද්‍රව්‍ය පරමාණුවේ තියෙන ප්‍රෝටෝන ගන්න. එහෙම නැත්නම් ඔන්න ඔකට කියනවා මොකක් කියලාද? පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය. මොකද්ද පුතේ පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. දැනටම මෙහෙම කියන්නේ ප්‍රෝටෝන ගණන. ඊට පස්සේ මෙන්න මේ කෙලවරේ දාන්නේ මේකේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණනේ එකතුව ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ඒ කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකද පුතේ? ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණනේ එකතුව. හරි ඊට පස්සේ මෙන්න මේ කෙලවරේ දාන්නේ මම මෙහෙම දාන්නම්. දැන් බලන්න මොකක් හරි අයනයක් ඔයගොල්ලෝ ලිව්වොත් එහෙම. උදාහරණයක් විදිහට සෝඩියම් ධන අයනය. ධන ආරෝපණය දාන්නේ කොතනින්ද? මෙතනින් නේද? ක්ලෝරින් ඍණ අයනය, ක්ලෝරයිඩ් අයනය. ඍණ ආරෝපණය දාන්නේ ඔතනින් නේද? ආන්ගේනම් ඔන්න ඔතනින් තමයි අපි මොකක්ද දාන්නේද? මෙන්න මේ පරමාණුවේ ආරෝපණය දාන්නේ. ඒකට අයනයක් බවට පත් වෙනවා. මොකද දැන් දාන්නේ නම් ආරෝපණය. ආරෝපණය. හරි අහුණා හරියට දන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ කෙලවරේ තමයි දාන්නේ අපි මොකද්ද? ඒකේ අනුකතාවය. ඒ කියන්නේ මොකක්ද අනුකතාවය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් බලන්න ඔක්සිජන් වායුවේ ස්වභාවය තියෙන O2 අණු විදිහටනේ. එහෙනම් එතනදී O2 කියලා දාන්නේ කොතනින්ද? ඔන්න ඔතනින්. නේද? නයිට්‍රජන් ඉන්නේ N2 විදිහට. එහෙනම් දානවා N2 කියලා ඔහොම. සල්ෆර් ඉන්නවා S8 විදිහට. ඒක දානවා මෙහෙම. ෆොස්ෆරස් ඉන්නවා P4 විදිහට. එහෙනම් ඒක දානවා ඔය විදිහට. එහෙනම් අන්න ඒ කියලා දාන්න මොකද්ද අපි මේකේ අනුකතාවය. මම ගන්නම් අනුකතාවය. අනුකතාවය කියන එකට එක අර්ථයක් තියෙනවා වෙන වෙන පාඩම් වලදී. දැන් මම මේකට කියන අනුකතාවය කියලා. පැහැදිලිද? එහෙනම් පරමාණුවක් නිවැරදිව අංකණය කරගන්න හැටි ඉගෙන ගන්න මේ කෙලවරේ දාන්නේ එයාගේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන ගන්න. එහෙම නැත්නම් ඒකට කියන පරමාණු ක්‍රමාංකය කියලා. මේ කෙලවරේ දාන්නේ එයාගේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණන එකතුව. ඒ කියන්නේ ඒකට කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. මේ පැත්තෙන් ආරෝපණය දානවා. ඒ පැත්තෙන් මොකක්ද අනුකතාවය දානවා. හරි. දැන් බලමු පොඩ්ඩක් මෙන්න මේක වැඩිපුර අධ්‍යයනය කරලා ආරෝපණය කියන්නේ මොකක්ද කියලා. කොහොමද මේ පරමාණුවට ආරෝපණයක් එකතු වෙන්නේ? දැන් හිතන්න සෝඩියම් පරමාණුවක් ගත්තොත් එහෙම. සෝඩියම් පරමාණුවක් ගත්තොත් එහෙම ඒකේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන තියෙනවද කීයක්ද? 11ක්. ප්‍රෝටෝන 11ක්. ඉලෙක්ට්‍රෝනක් තියෙනවා කීයක්ද? 11ක්. ඒ කියන්නේ ප්‍රෝටෝන නිසා මේ පරමාණුවට ධන 11ක් එකතු වෙනවා. ඉලෙක්ට්‍රෝන 11ක් තියෙන නිසා මේ පරමාණුවට ඍණ 11ක් එකතු වෙනවා. ඒ හින්දා සෝඩියම් පරමාණුවේ සමස්ත ආරෝපණය කීයද? 0යි. දැන් මෙන්න සෝඩියම් පරමාණුව ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. බලමු මොකක්ද හැදෙන අයනය කියලා. බලමු මොකක්ද මෙතෙන් එන අයනය කියලා. එතන බලන්න සෝඩියම් පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරපුවාම මෙන්න මේ හැදෙන එකේ ප්‍රෝටෝන ගානේ වෙනසක් සිද්ධ වෙනවද? නෑ 11ම තමයි. ඉලෙක්ට්‍රෝන දැන් කීයක් තියෙන එකක් ඉවත් කරපුවාම 10යි. එහෙනම් ප්‍රෝටෝන 11ක් නිසා ධන 11යි, ඉලෙක්ට්‍රෝන 10ක් නිසා ඍණ 10යි. අන්න දැන් යාට ආරෝපණයක් හම් වෙනවා කීයද? ධන 1යි. එහෙනම් හැදෙන්නේ මොකද? සෝඩියම් ධන අයනය. පැහැදිලිද? හරි. ඊට සමග තව උදාහරණයක් ගන්නම්. මැග්නීසියම්. හරි මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. බලමු මොකක්ද හැදෙන්නේ කියලා.
ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපුවාම. එතන බලන්න මැග්නීසියම්ගේ ප්‍රෝටෝන තියෙනවා 12ක්. ඒ කියන්නේ ධන 12ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපුවාම කීයද ඉතුරු වෙන්නේ පුතේ? 12න් දෙකක් ඉවත් කරපුවාම ඉතුරු වෙන්නේ 10යි. ඒ කියන්නේ කීයද? ඍණ 10යි. දැන් බලන්න ධන 12කුයි ඍණ 10කුයි ගත්තොත් එහෙම එතන සමස්ත ආරෝපණය වෙනවා කීයක්ද? ධන දෙකක්. එහෙනම් හදනවා මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ධන දෙකක අයනියක්. පැහැදිලිද? හරි මම තව උදාහරණයක් ගන්නම් මේ වගේ. හරි ක්ලෝරින් පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන හදනවා මොකක් හරි අයනයක්. බලමු මොකක්ද මේ හදන අයනය කියලා. හරි බලන්න. හරි ක්ලෝරින් එයාගේ ප්‍රෝටෝන තියෙනවා 17ක්. 17ක්. ඉලෙක්ට්‍රෝන 17යි තව එකක් අරගත්ත නිසා දැන් තියෙනවා කීයක්ද? 18ක්. ඒ කියන්නේ ධන 18කුයි ඍණ 18 ධන 17කුයි ඍණ 18කුයි තියෙනවා. ඒ කියන්නේ සමස්ත ආරෝපණය වෙනවා කීයද? ඍණ 1. එහෙනම් ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන හදන්නේ මොකද්ද? ඍණ 1 අයනය. පැහැදිලිද? තව උදාහරණයක් ගන්නම් මම. මෙතනින් ගන්නම්. හරි ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන හදන අයනියක්. බලමු මොකක්ද මේ හදන අයනිය කියලා. හරි ඔක්සිජන්ගේ ප්‍රෝටෝන තියෙනවා 8ක්. ඒ කියන්නේ ධන 8ක්. ඉලෙක්ට්‍රෝන දැන් 8ට 2ක් එකතු වුණාම දැන් කීයක් තියෙනවද? 10ක්. එහෙනම් ඒකේ සමස්ත ආරෝපණය කීයද? ඍණ 2යි. එහෙනම් හදනවා ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන මොකද්ද? ඍණ 2 අයනිය. ඔන්න වෙනවා. කොහොම තමයි ආරෝපණයක් එන්නේ. ඒතර මතක තියාගන්න මොනවා හරි පරමාණුවක් ඉලෙක්ට්‍රෝන පිට කරොත් එහෙම ඉලෙක්ට්‍රෝන අඩුයි යාවි. හැදෙනවා මොකද්ද? ධන අයනය. ඉලෙක්ට්‍රෝන ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන වැඩි යාවි. හැදෙනවා මොකද්ද? ඍණ අයනය. එතකොට බලන්න ඉලෙක්ට්‍රෝන එකක් පිට කරොත් එහෙම මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන එකක් පිට කරොත් එහෙම ධන එක අයනයක් හැදෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරොත් එහෙම ධන දෙක අයනයක් හැදෙනවා. ඉලෙක්ට්‍රෝන එකක් ගත්තොත් එහෙම ඍණ එක අයනයක් හැදෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තොත් එහෙම ඍණ දෙක අයනයක් හැදෙනවා. එතකොට පිට කරපු හරි ලබාගත්ත හරි ඉලෙක්ට්‍රෝන ගානට සමාන ආරෝපණයක් තමයි මෙන්න මෙයාගේ මෙතනින් අපි දාන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරොත් එහෙම ධන අයනයක්. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් ඍණ අයනයක්. ඉලෙක්ට්‍රෝන එකක් පිට කරොත් ධන එකයි. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරොත් ධන දෙකයි. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගත්තොත් ඍණ දෙකයි. ඉලෙක්ට්‍රෝන එකක් ලබා ගත්තොත් ඍණ එකයි. අන්න ඒ විදිහට තමයි අයන හැදෙන්නේ. හොඳයි. දැන් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් ගන්නම් පැහැදිලි කියලා දෙන්න. මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් ඔයාලට. තාම දෙවෙනි කන්න බිඳ වැටෙන්න හේතුව කියලා දුන්නේ නැහැ. හරි මෙන්න මේ වගේ. දැන් ඔයාලට අහන්න පුළුවන් මෙහෙම එකක් දීලා මැග්නීසියම් 12යි 25යි ධන 2යි. හරි ඔන්න ඔයගේ සංකේතයක් දීලා අහන්න පුළුවන් ඔයගොල්ලන්ගේ මෙයාගේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? නියුට්‍රෝන කීයක් තියෙනවද? සමස්ත මොකද්ද? ස්කන්ධ ක්‍රමාංක කීයද? සමස්ත ආරෝපණය කීයද? ඔන්න ඔයගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතන බලන්න ප්‍රෝටෝන ගාන අපිට මෙන්න මෙතනින් හොයාගන්න පුළුවන් කීයද? 12ක්. ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්න පුළුවන් කොහොමද? 12ක් තිබ්බා. හැබැයි දැන් දෙකක් පිට කරලා තියෙන්නේ. එහෙනම් කීයක් තියෙන්නේ? 10යි. නියුට්‍රෝන ගාන හොයාගන්න පුළුවන්. නියුට්‍රෝන වලයි ප්‍රෝටෝන වල එකතුව තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ප්‍රෝටෝන 12ක් තියෙනවා නම් නියුට්‍රෝන ගාන එකතු කරපුවම 25ට සමාන වෙනවා නම් 25න් 12ක් අඩු කරන්න එතකොට එනවා නියුට්‍රෝන ගාන 13ක් කියලා. ස්කන්ධ ක්‍රමාංකය මෙතනින් බලා ගන්න පුළුවන් කීයද? 25යි. සමස්ත ආරෝපණය බලා ගන්න පුළුවන් ධන 2යි. හරි ඊට පස්සේ මම පොඩි මෙහෙම එකක් දෙනවා ඔයාලට. පුළුවන් බලන්න මේක සම්පූර්ණ කරන්න. මම දෙනවා ප්‍රෝටෝන කීයක්ද? 19. ප්‍රෝටෝන 19. ඊට පස්සේ සමස්ත ආරෝපණය ධන 1ක්. ඊට පස්සේ මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය දෙනවා මම 40ක්. හරි දැන් හොයන්න බලන්න ඊටු ටික සම්පූර්ණ කරන විදිය. කොහොමද ඊටු ටික අපි සම්පූර්ණ කරන්නේ? එතකොට බලන්න කොහොමද ඒක කරන්නේ? ප්‍රෝටෝන 19ක් තියෙනවා කියන්නේ ආවර්තාවකයේ පරමාණු ක්‍රමාංකය 19 වෙනිය කවුද කියලා බලන්න. ඒ තමයි කවුද? පොටෑසියම්. පරමාණු ක්‍රමාංකය 19 වෙන මූලද්‍රව්‍ය දෙකක් මේ ලෝකේ නැහැ. එකම එකයි තියෙන්නේ පොටෑසියම් විතරයි. හරි දැන් බලන්න ආරෝපණය ධන 1යිලු. ඒ කියන්නේ ප්‍රෝටෝන ගණනට වඩා ඉලෙක්ට්‍රෝන ගණන එකකින් අඩුයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ? 18යි. ස්කන්ධ ක්‍රමාංකය 40යිලු.
එහෙනම් බලන්න 40න් 19ක් අඩු කරපුවාම වෙනවා එයාගේ නියුට්‍රෝන ගණන කීයක් කියලාද 21ක් කියලා. පැහැදිලිනේ? දැන් එහෙනම් මේක අපේ සම්පූර්ණ කරන්න පුළුවන් පරමාණු ක්‍රමාංක 19යි ස්කන්ධ ක්‍රමාංකය 40යි ආරෝපණයේ ධන 1යි. ඔන්න ඔය විදිහට. හරි තේරුණා නේද? මම තව එකක් ගන්නම් උදාහරණයක් විදිහට. මම ගන්නම් මෙහෙම මම ගන්නම් මෙහෙම එකක් ආරෝපණය ඍණ 3යි. ආරෝපණය ඍණ 3යි. ස්කන්ධ ක්‍රමාංකය මම දෙන්නම් කීයක් කියලාද? ස්කන්ධ ක්‍රමාංකය දෙන්නම් 30ක්. ස්කන්ධ ක්‍රමාංකය 30යි. හරි නියුට්‍රෝන ගණන දෙන්නම් 15යි. දැන් ඊටු ටික සම්පූර්ණ කරන්න කියනවා. දැන් කොහොමද ඊටු ටික සම්පූර්ණ කරන්නේ? එහෙනම් බලන්න. ස්කන්ධ ක්‍රමාංකය 30යි නියුට්‍රෝන ගාන 15යි කියන්නේ අපිට හොයාගන්න පුළුවන් මොකද්ද කෙලින් මෙයාගේ ප්‍රෝටෝන ගාන. එහෙනම් කීයද 30න් 15ක් අඩු කරපුවාම ප්‍රෝටෝන ගාන කීයද 15යි. 30න් 15ක් අඩු කරපුවාම 15යි. හරි 15යි කියලා කියන්නේ කාටද? ફોස්ෆරස් වලට. හරි ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගාන ආරෝපණ ඍණ 3ක් තියෙනවා කියන්නේ ප්‍රෝටෝන ගානට වඩා ඉලෙක්ට්‍රෝන ගාන 3කින් වැඩි කියන එක. ඒ කියන්නේ 15යි 3යි කීයද? ඔක්කොම ඉලෙක්ට්‍රෝනයන්ගේ 18ක් තිබිලා තියෙනවා. දැන් සම්පූර්ණ කරන්නේ නම් ප්‍රෝටෝන ගාන පරමාණු ක්‍රමාංකය 15යි ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකය 30යි ආරෝපණය ඍණ 3යි. ඔන්න ඔය පැහැදිලිද? ඔන්න ඔයගේ ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් සාමාන්‍යයෙන්. හරි දැන් බලමු අර දෙවෙනි කරුණ බෙදවන්න හේතුව මොකක්ද කියලා. හරි මෙන්න මෙහෙමයි. හරි මම අහන්න මේක. දෙවෙනි කරුණ බෙදවන්න හේතුව පොඩ්ඩක් බලමු. හරි දැන් ඩෝල්ටන් මෙහෙම කතාවක් කිව්වේ. කාබන් කියන මූලද්‍රව්‍ය හැදලා තියෙන කාබන් පරමාණු ඔක්කොම ගත්තොත් එහෙම එකිනෙකට සර්ව සමයි කියලා කිව්වා. හරි සල්ෆර් කියන මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම ඒක හැදලා තියෙන පරමාණු සියල්ලම සර්ව සමයි. හැබැයි මෙන්න මේ සල්ෆර් පරමාණු ඔය කාබන් පරමාණු ගත්තොත් එහෙම එකිනෙකට වෙනස්. ඔහොම කතාවකට කිව්වේ. බැලුවල්මට මේක ඇත්ත වගේ තමයි පේන්නේ. හැබැයි මම දන්නවා කාබන් කියන මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම ඒකේ කාබන් පරමාණු සමහර ඒවා තියෙනවා 6 12. සමහර ඒවා තියෙනවා මොනවද? 6 13. සමහර ඒවා තියෙන මොනවද 6 14. ඔන්න ඔය වගේ නේද? එතන මෙන්න මේවට කියන මොනවද කියලාද? ඔව් සමස්ථානික කියලා. සමස්ථානික කියලා. හරිද? එතන බලන්න මේ හැමෝගෙම ප්‍රෝටෝන 6 ගානේ තියෙනවා. හරි ආරෝපණයක් නැහැ කියන ඉලෙක්ට්‍රෝනත් 6 ගානේ තියෙනවා. 6 ගානේ තියෙනවා. නියුට්‍රෝන කීයක් තියෙනවද බලන්න. 12න් 6ක් අඩු කරොත් එහෙම 6යි. 13න් 6ක් අඩු කරොත් එහෙම 7යි. 14න් 6ක් අඩු කරොත් එහෙම 8යි. ඔන්නෝම තියෙන්නේ. හරි එහෙනම් මොනවද මේ සමස්ථානික කියලා කියන්නේ? කටපාඩම් කරන්න අපි අර්ථයක් වෙනම හදාගමු. මොකක්ද සමස්ථානිකයක් කියලා කියන්නේ? බලන්න මේගොල්ලන්ගේ පරමාණු ක්‍රමාංකය හැමෝගෙම මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මොකද වෙන්නේ මේකේ? පරමාණුක ක්‍රමාංකය සමානයි. පරමාණු ක්‍රමාංකය සමානයි. ස්කන්ධ ක්‍රමාංකය මොකද වෙන්නේ? 12යි 13යි 14යි. අන්න මොකද වෙන්නේ? ස්කන්ධ ක්‍රමාංකය වෙනස්. ස්කන්ධ ක්‍රමාංකය වෙනස්. හැබැයි ඔක්කොම කාබන් පරමාණු. ඒ කියන්නේ එකම වර්ගයේ පරමාණු. එකම වර්ගයේ පරමාණු. හරි එහෙනම් අපි අර්ථයක් කියව හදන එකට කොහොමද? පරමාණු ක්‍රමාංකය සමාන ස්කන්ධ කාන්තාංකය කියන එකට වෙනස් එකම වර්ගයේ පරමාණු මොනවගේ හඳුන්වනවද? අන්න සමස්ථානික කියලා හඳුන්වනවා. එච්චරයි. හරිද? තව අර්ථයක් කියව හදනවා මේකට. බලන්න. මේගොල්ලන්ගේ සමාන මොනවද? ප්‍රෝටෝන ගණන සමාන. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රෝටෝන ගණන සමානයි. ඊට පස්සේ බලන්න වෙනස් වෙන්නේ මොනවද? 6 7 8. නියුට්‍රෝන ගණන වෙනස්. නියුට්‍රෝන ගණන වෙනස්. නමුත් එකම පරමාණු. එකම පරමාණු. එහෙනම් අර්ථයක් කියව හදන්න. ප්‍රෝටෝන ගණන සමාන නියුට්‍රෝන ගණන වෙනස් එකම වර්ගයේ පරමාණු සමස්ථාන විදියට හඳුන්වනවා. එච්චරයි. පැහැදිලිනේ? හරි එහෙනම් ඔන්න ඩෝල්ටන් කිව්වේ මේකේ තියෙන පරමාණු ඔක්කොම එක වගේ කියලා. හැබැයි අපි දන්නවා දැන් ඒකේ තියෙන පරමාණු ගත්තොත් එහෙම කාබන් පරමාණු ගත්තත් එකිනෙකට වෙනස් කාබන් පරමාණු තියෙන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? ඩෝල්ටන්ගේ පරමාණු වාදයේ දෙවෙනි කරුණත් ඔය විදිහට බෙදෙන්න යනවා. හොඳයි. එහෙනම් ඔය විදිහට තමයි ඩෝල්ටන්ගේ පරමාණු වාදයේ දෙවෙනි කරුණ බෙදෙන්නේ.
අපි ඊළඟ දවසේ කතා කරමු තවත් මේ වගේ වැදගත් කරුණක්. ඔයගොල්ලන්ට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මේකට යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට දාලා වීඩියෝස් ටික ඉස්සරහට අරන් එන්නම්. හොඳයි. එහෙනම් මේකෙත් වැඩිදුර ඉගෙන ගන්න සහ අර කිව්ව දේවල් සම්පූර්ණ කරන්න ටියුට් එකක් දාලා තියෙනවා යට ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක කියලා බලා ගන්න. හොඳයි. තව වැඩිපුර දේවල් අවශ්‍යයි නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒවට වීඩියෝස් අරන් එන්නම්. හොඳයි. මම එහෙනම් කසුන් දිලංක අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.